අද මම ඔයාලට ගෙනාවේ අලුත් පොතේ 22 වෙනි පාඩමේ චොම්බෝ 1 එයාප්පුම් කුයිප් ඖෂධීය බෙහෙත් මිලදී ගැනීම. මේකේ කියනවා පෙයොන්ගොන්නේසෝ රෝහලේ සිට චොපන් වෛද්‍ය වට්ටෝරුවක් පත්නන් ලබන යාගන් බෙහෙත් යග්ගුගේසෝ පාමසියේ සිට සායා හම්නිදා මිලදී ගන්නවා. චොපන්චොනල් වෛද්‍ය වට්ටෝරුවත් කජුකෝ අරගෙන යග්ගුගේ පාමසියට කාමයොන් යනවා නම් යාක්සාගා ඖෂධ වේදියා චොපන්චොනේ වෛද්‍ය වට්ටෝරුවේ චොග්ගින් යාගන් සඳහන් වෙලා තියෙන බෙහෙත් චොචේහේ චුගෝ සකස් කරලා දීලා පොග්යොන් පම්බවල් බොන ක්‍රමය අල්ඩෝ චුන්නිදා දන්නලා දෙනවා. යාක්සාගා ඖෂධේදියා චූනන් දෙන යාක් බෙහෙත් පොන්තුවේනන් කවරේ වංජායි රෝගියාගේ ඉරම් ගන්නම සහ නායි වයස යාගේ මියොච්චි බෙහෙතේ නම වාසා පොග්යොන් පම්පෝ බොන ක්‍රමය චුවයි සංහන් අවධානය යොමු යුතු කරුණු කරිගෝ ඒ වගේම යාක්සාවා ඖෂධ වේදියා සහ යාග්ගුගේ පාමසිය තෙහන් පිළිබඳ චොම්බෝතරතුරු තිනි ආදිය චෝග්‍යෝ ඉස්සම්නිදා සඳහන් වෙලා තියෙනවා. කන්තන්හන් සරල අයියාක්පුම් ඖෂධීය බෙහෙත් අයිසායේ වෛද්‍ය වෛද්‍යවරයාගේ චොපන්චොනි වෛද්‍ය වට්ටෝරුවක් ඔප්සෝදෝ නැති වුණත් යාගුගේසෝ පාමසියේ සිට චික්චොප් කෙලින්ම කුවල්සු ඉස්සම්නිදා මිලදී ගන්න පුළුවන්. යාගල් බෙහෙත් සගෝ ශිපන්දේ මිලදී ගන්න කැමති අතර යග්ගුගේ පාමසියේ මුනල් දොර තත්ත්වමියොන් වැහුවාම ඔත්තෝකේ හේයා හල්කායෝ කොහොම කළ යුතුද? ඉතේ මෙයට හිව්වේ චිගිම් යාග්ගුක් නිවාඩු දින ආරක්ෂක පාමසි සයිට් එකෙන් චජාපෝමියොන් තිම්නිදා සොයා බැලුවා නම් හරි. නචන් පමේ ප්‍රමාද රාත්‍රියට මුනල් යෝනන් දොර අරින යග්ගුකින පාමසි හෝ හිවිල්ලින නිවාඩු දින හෝ චුමාලේදෝ සතියන්තයේත් මුනල් යෝනන් දොර අරින යග්ගුගල් පාමසි චියොක්පියොල් ප්‍රදේශ අනුව සිගාන්තේ පියොල් වේලා කලාප අනුව සොන්සිබ්ගේ අතට පහසු ලෙසට කොම්සෙක් කල්සු ඉස්සම්නිදා සර්ච් කරන්න පුළුවන්. අංචොන් සම්පි එයාපුම් ආරක්ෂිත ස්ථාවර බෙහෙත් පෙයොන්නිචොම්මේසදෝ පැවිසි අතරේ කඩේනුත් පන්මෙහම් නිදා විකුණනවා. පෙයොන්නිචොම්මේසෝදෝ පැවිසි අතරේ කඩේ පන්මෙහානන් විකුණන යාගන් බෙහෙත් කාපේවුන් චංසංගේ සහැල්ලු රෝග ලක්ෂණ වලට සයන්හල්සු ඉන්නන් භාවිතා කරන්න පුළුවන් යාගරෝ බෙහෙතක් වශයෙන් එයිසායේ වෛද්‍යවරයාගේ චොපන්චොනල් වෛද්‍ය වට්ටෝරුවා ඔප්සි නැතුව සල්සු ඉස්සෙප්නිදා මිලදී ගන්න පුළුවන්. පෙයොන්නිචොමේසෝ පැවිසි අතරේ කඩේ සිට සාසු ඉන්නන් මිලදී ගන්න පුළුවන් යාගන් බෙහෙත් අරේවා කත්සම්නිදා පහත හා සමාන වෙනවා. අංචොන් සම්පි අයියක් බුම් ආරක්ෂිත ස්ථාවර බෙහෙත් හේයොල්චේ උනට බොන බෙහෙත් යොරිනාල්තේ මොග්නන්‍යා උන හැදුණු විට බොන බෙහෙත් චින්තොන්චේ වේදනානාශක බෙහෙත් මොරිනා ඊතල් තෙන්ජංගේ ඉස්සල්තේ මොග්නන්‍යා හිස හෝ දත් රිදන් වේදනාවක් ඇති වුණ විට බොන බෙහෙත් කම්ගියා හෙම්බිරිසා බෙහෙත් කම්ගියේ කොල්රොස්සල්තේ මොග්නන්‍යා හෙම්බිරිසාව හැදුණු විට බොන බෙහෙත් සෝආචේ අජීරණ බෙහෙත් සෝආගා අන්තිගෝනා ජීර්ණය වෙන්නේ නැති හෝ කසි බඩේකකුම් තෙඟරෝ ආදියට පෙගා අප්පල්තේ බඩ රිදෙන විට මොග්නන්‍යා බොන බෙහෙත් චිසාචේ පාචන බෙහෙත් සෝල්සාරල් මොම්චුහග්ගි වීහේ මොග්නන්‍යා පාචනයේ නවත්වා ගැනීම උදෙසා බොන බෙහෙත් පස ප්ලාස්ටර් කන්යොන් නිනා ඇටකටු හෝ කන්චොල් ඇට මිදුළු අප්පල්තේ රිදෙන විට පුත්ති ගොනා අලවනවා හෝ පුරිනන්‍යා හිසෙන බෙහෙත්. ඉතින් මං ඔයාලට ගෙනාවේ අලුත් පොතේ 22 වෙනි පාඩමේ චොම්බෝ 1. ඉතින් ඊළඟ චොම්බෝ ටිකත් මං ඔයාලට ගෙන්නම්. හැමෝම හොඳින් පාඩම් කරන්න.